ආදරේ කියන්නේ කෙනෙක් ළඟ ඉන්න එක විතරක් නෙමෙයි. ඒ කෙනා නැති වෙලාවටත් ඒ කෙනා හිතේ තියාගෙන ඉන්න එක. කෙනෙක් එක්ක හිනා වෙන්න ලේසි. ඒත් ඒ කෙනා නැතිව ඒ මතක එක්ක ජීවිතේ ගෙන යන්න හරිම අමාරුයි. ආදරේ කියන්නේ හැම වෙලාවෙම සතුට නෙමෙයි. කලින් හිනා වෙච්ච හැම මොහොතක්ම පස්සේ හඬවන්නත් පුළුවන් එකක්. කෙනෙක්ට පුරුදු වෙලා ඒ කෙනා තනි වෙද්දී මේ ලෝකෙම හිස් වෙලා වගේ දැනෙන එක. ඒක තමයි ඇත්තටම ආදරේ. ඒත් අපිට ජීවිතේ උගන්වනව කවුරුත් අපේ නෙමෙයි කියලා. ඒත් එහෙම දැනගත්තත් අපි තවමත් ආදරේ කරනවා. මතකවලට, කතා නොවුණු වචනවලට, අපි දෙන්නයි හිටපු කාලෙට. ආදරේ කියන්නේ අන්තිමට හිතට ඉතිරිවන්නේ මතකයන් ටිකක්. හැඬවෙන හිනාවක්. කවදාවත් පුරව ගන්න බැරි හිස්කමක්.